අපි අද බලමු 2022 O level exam එකේ දෙවැනි පේපර් එකේ ආපු රචනා ප්‍රශ්නය. හරි, මම අද තෝරගත්තේ මෙන්න මේ ප්‍රශ්නය. මේක පළවෙනි ප්‍රශ්නේ තමයි පෘථුවියේ ජලය ව්‍යාප්ත වී ඇති ආකාර දෙකක් නම් කරන්න. ඒකට ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟ එක ජලයේ ගුණාත්මක බව අඩුවීම කෙරෙහි බලපා ඇති මානුෂ ක්‍රියාකාරකම් 3ක් සඳහන් කරන්න. ඒකට ලකුණු 3. ඊළඟ එක ජල සංරක්ෂණය සඳහා ඔබට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග 3ක් සඳහන් කර ඉන් එක් ක්‍රියාමාර්ගයක් පැහැදිලි කරන්න. ඒකට ලකුණු 5ක් හම්බ වෙනවා. අපි දැන් මේ ප්‍රශ්න වෙන වෙනම සාකච්ඡා කරලා බලමු. මේ ප්‍රශ්නේ දැක්කහම ඔයාලට මොකද්ද මතක් වෙන්නේ? මෙන්න මේක මතක් වෙනවද බලන්න. ඔයාලගේ පෙළ පොතේ තියෙන chart එකක් තමයි මේ තියෙන්නේ. හරි, දැන් ප්‍රශ්නෙන් අහන්නේ පෘථුවියේ ජලය ව්‍යාප්ත වී ඇති ආකාර දෙකක් නම් කරන්න කියලා. ඒකට ලකුණු දෙකකුත් දෙනවා. එහෙනම් අපි දැන් මේකෙන් කරුණු දෙකක් ලියන්න ඕන. කොහොමද කරුණු දෙකක් හදාගන්නේ? මේකට උත්තර ලියපු විදි දෙකක් තමයි මේ තියෙන්නේ. ඔයාලට හිතෙන විදියට මේ උත්තර දෙකෙන් මොකද්ද වඩාත් හොඳ? මොන ක්‍රමයට ලිව්වොත්ද? මම නම් යෝජනා කරන්නේ මේ දෙවෙනි විදිය. වචනෙන් දෙකෙන් ලියනවට වැඩිය මේ වගේ සම්පූර්ණ වාක්‍යයක් ලිව්වම ගුරුවරයා ඒකට උපරිම ලකුණු උනත් දෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ජලයේ ගුණාත්මක බව අඩුවීම කෙරෙහි බලපා ඇති මානුෂ ක්‍රියාකාරකම් 3ක් සඳහන් කරන්න කියලා. ජලයේ ගුණාත්මක බව අඩුවීම කියලා කියන්නේ ජලය අපවිත්‍ර වීම. එහෙම නැත්නම් ජලය දූෂණය වීමට බලපාන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මොනවද කියලා තමයි අහන්නේ. මේ රූපය දැක්කහම ඔයාලට පේනවා අපි කරන දේවල් නිසා ජලය කොයිතරම් අපවිත්‍ර වෙනවද කියලා. අපි ගෙදර දෛනිකව වැඩ කටයුතු කරනකොට නානවා, කනවා, බොනවා, කෑම උයනවා ඒ වගේ දේවල් වලදී ජලය අපවිත්‍ර වෙන්න පුළුවන්. නිවසේ දෛනික අපද්‍රව්‍ය කාණු පද්ධති හරහා ගංගා වැනි ජල මූලාශ්‍ර වලට මුදා හරිනවා. ඒ වගේම තමයි වගා කටයුතු වලදී භාවිතා කරන රසායනික පොහොර ಜಾති ඇල මාර්ග වලට මිශ්‍ර වෙනවා. තව කර්මාන්ත ශාලාවලින් අවිධිමත් ලෙස බැහැර කරන අපද්‍රව්‍ය ඒ අසල තියෙන ජල මූලාශ්‍ර වලට මුදා හරින අවස්ථා. මේ වගේ මිනිසු කරන දේවල් ගොඩක් වෙලාවට නීති විරෝධී ඒවා. කර්මාන්ත ශාලාවලින් ඉවත දාන දේවල් එහෙම අවිධිමත් විදියට බැහැර කරන්න බෑ. නීතියෙන් තහනම්. ඒ විතරක් නෙමෙයි, ගෙදරක් උනත් හදද්දී අනිවාර්යෙන් විධිමත් විදියට හදපු සෙප්ටික් ටැංක් එකක් තියෙන්න ඕන. ඒ වගේම තෙල් කාන්දු වීම, නාගරික අපදාවනය, මතුපිට සීදී යාම වගේ දේවල් නිසා ජලය අපිට සිදු වෙනවා. ඒ ජලයේ ගුණාත්මක බව අඩු වෙනවා. එතකොට මේ ප්‍රශ්නෙට මෙන්න මේ වගේ කරුණු ටිකක් උත්තරේ විදියට ලියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ ජල සංරක්ෂණය. ඒ කියන්නේ ජල මූලාශ්‍ර ආරක්ෂා කරගන්න අපි මොනවද කරන්න ඕන කියන එක. අපි ජලය භාවිතා කරනකොට නාස්තිය අවම කරගෙන වැඩ කටයුතු සැලසුම් කරගන්න ඕන. එතකොට ඒ සඳහා අපිට ගන්න පුළුවන් පියවර ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕන. නාන්න, රෙදි හොදන්න, කෑම ජාති උයන එකට, වතුර බොන්න කොච්චරනම් ජලය අපිට ඕන වෙනවද දෛනිකව. එතකොට නාගරික ගෙවල් ගත්තාම ගොඩක් ගෙවල් වලට තියෙන ටැප් ලයින් නේ. ටැප් ලයින් වල එන්නේ පානීය ජලය. ඒකෙන් තමයි අපි රෙදි සෝදන්න, නාන්න විතරක් නෙමෙයි මල් පැල වලට වතුර දාන්නත් පාවිච්චි කරනවනේ. සමස්තයක් විදියට ගත්තම ලංකාවට වතුරෙන් අඩුපාඩුවක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒත් ලංකාවටත් දැඩි නියං කාලවල් එනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් අපි වතුර බිල් ගෙවනවනේ කියලා. ඒ වුණත් බිල ගෙවලා හරි ගන්නේ වතුර තියෙන නිසානේ. එහෙම නැති ප්‍රදේශ ලෝකේ ඕන තරම් තියෙනවා. ඒ වගේම ලංකාවෙත් පානීය ජල ගැටළු තියෙන ප්‍රදේශ ඕන තරම් තියෙනවා. එතකොට මේ ප්‍රශ්නෙට අපිට ලියන්න පුළුවන් ජල නාස්තිය අවම කරගන්න ක්‍රම යෝජනා කරන්න. සීමිත ජල සම්පත රැකගන්න නම් උපරිම භාවිතයක්, ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ජලය
නැවත භාවිතය වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන්න අපිට යෝජනා කරන්න පුළුවන්. ඒකට මං මේ වගේ කරුණු ටිකක් පෙළ ගැස්සුවා. හරි. දැන් ඔන්න අමතක කරන්න එපා මේ ප්‍රශ්නෙන් අහනවා ඒ එක් ක්‍රියාමාර්ගයක් පැහැදිලි කරන්න කියලා. එතකොට ඔයාට පැහැදිලි කරන්න පුළුවන් කරුණු තියෙන විදියට එක් ක්‍රියාමාර්ගයක් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. මේ පැහැදිලි කරන්න කියන ප්‍රශ්නවලට අපි ලියන්න ඕන හරියටම ඒ ගැන දන්නේ නැති කෙනෙකුට කියලා දෙනවා වගේ සරල පැහැදිලි කිරීමක්. මේකෙදි පිටු ගණන් විස්තර කරන්න ඕන නැහැ. මොකද ලකුණු 5යිනේ. ගොඩක් වෙලාවට කරුණු 3ට ලකුණු 3ක් දුන්නොත් ඉතිරි ලකුණු 2ක් වගේ තමයි පැහැදිලි කිරීමට හම්බ වෙන්නේ. ඒ නිසා පේලි කීපයක පොඩි ඡේදයකින් පැහැදිලි කිරීමක් ප්‍රමාණවත්.